අයිබෝන් දවස සුබ වේවා කියලා මහමඟ ඉන්න ගමන් හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අදත් වංහුන් YouTube channel එකෙන් අපි මේ කතා කරන්න යන්නේ මානසික අසහනකාරයෝ කීප දෙනෙක් ගැන. විශේෂයෙන් කියන්න ඕනේ මානසික අසහනයෙන් පෙළෙන උන් එහෙම නැත්නම් මානසික අසහනයෙන් පෙළෙන පවුල් වලින් පරම්පරා වලින් පැවතගෙන එන උන් කරුමෙට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු වෙලා විශ්වවිද්‍යාල වලට ඇතුල් වුණාම වෙන ව්‍යසනයක් තියෙනවා. ඒ තමයි උන්ගේ මානසික අසහනය සහ මානසික පීඩනය සන්තුෂ්ත කරගන්න, ඇරියස් කවර් කරගන්න විශ්වවිද්‍යාලයට එන අහිංසක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තමන්ගේ සහෝදර සහෝදරියෝ පාවිච්චි කරනවා. මේක කනගාටුදායක ප්‍රශ්නයක්. මේක අද ඊයේ වෙච්ච එකක් නෙමෙයි. මේ වෙච්ච පළවෙනි එකක් නෙවෙයි. විශේෂයෙන්ම සමීපතම කතාව තමයි සබරකමු විශ්වවිද්‍යාලයේ දෙවන වසර තාක්ෂණ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක් දෙවන වසර මෙන්න මේ විදිහට මානසික සහ ශාරීරික අඩත්ටම් වලට ලක් කරපු පාහර විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කියන්න බෑ මුන්ට. පාහර මානසික රෝගියෝ සෙට් එකක්. මේ කරලා තියෙන වැඩේ නිසා මේ කොල්ලා ගෙදර ගිහිල්ලා මං හිතන්නේ සියදිවි නසාගෙන තියෙනවා, ගෙල වැළලාගෙන තියෙනවා. යකෝ මොන පොළව නුහුලන අපරාධයක් මේක. ඇයි මේවා මෙහෙම වෙන්නේ? අන්න ඕකට තමයි කියන්නේ අඩු කුලේ පරහැත්ත කියලා. අපි කියනවා අඩු කුලේ කියලා. අපි මේ ලංකාවේ කුල වලට බෙදලා තියෙනවා. නමුත් කුල කියන්නේ ඕක නෙමෙයි. අන්න අරක. මොකද්ද? ඕවගේ මානසික රෝගියෝ ශාරීරිකව සහ මානසිකව මිනිස්සුන්ට වද හිංසා දෙන ඕවගේ උන් තමයි අඩු කුලේ උන්. සමහරට මුන්ගේ දෙමාපියෝ සහ පවුල් පරම්පරාවෙමුත් ඔන්න ඔය විදිහට මිනිස්සුන්ට වද දීපුන් මානසික රෝගියෝ. හොඳයි. ඇත්තටම මේ කතාව හරි වේදනාවෙන් කතා කරන්නේ. මොකද අපි දරුවොත් ඉන්න සමහරට ඉස්සරහට විශ්වවිද්‍යාල වලට යයි. අපි රටේ සමස්ත ජනතාව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ හීන වෙමින් යන, ලෝකයේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ හීන වෙලා තියෙන, නැති වෙලා යන එකක් තමයි මේ නවකවදේ. මේ මානසික අසහනකාරයෝ කොටසක් කරන දෙයක් තමයි මේ නවකවදේ කියලා කියන්නේ. එතකොට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල මම දැක්ක මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලෙමුත් මේක මේ ප්‍රතික්ෂේප කරනවා කියලා තියෙනවා. මේක හීන වෙමින් යන එකක් ලෝකයේ අධ්‍යාපන ක්‍රමය තුල, විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය තුල. එතකොට මේ වගේ මානසික රෝගිය උන්ගේ ඇරියස් කවර් කරගන්න බොහොම මාරුවෙන් කරුමෙට කැම්පස් එකට ඇවිල්ලා ඒකෙන් උන් විඳපුදී අනිත් උන්ට දෙන්න ඕන කියලා ලිංගික අඩත්ටම් පිටිපස්සට බට දාලා අණ්ඩව්‍යාස් ගලවලා ප්‍රසිද්ධියේ දුවන්න කියලා ඉන්දි කටු වලින් ඇනලා කටු වලින් ඇනලා මොකද්ද මේ මුන්ගේ මේ පරපීඩක කාමුකත්වය මේ ඇයි මේ මුන් මෙහෙම හැසිරෙන්නේ? මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුල් වෙනකොට උසස් පෙළ කරපු දරුවෝ ඒ තුනයි සෙට්කෝ එකයි අනිත් කතන්තර ටිකයි බලන අතරතුර මුන්ගේ මානසික මට්ටම අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕන. මුන් මොන පවුල් පරම්පරාවකින් දෙන්නේ එන්නේ? මුන්ගේ තත්ත්වය මොකද්ද? මේ ඔක්කොම චෙක් කරලා ගන්න ඕන. ඊවටත් මොන හරි ක්‍රයිටීරියාස් හදන්න ඕන. මොකද අවුරුද්දෙන් අවුරුද්ද මුන්ගේ මානසික මට්ටම චෙක් කරන්න ඕන. මුන් නැත්තම් ගංජා ගහලා අරවා කරලා මේවා කරලා මුන්ගේ මේ මානසික මට්ටම කොල්ලෝ විතරක් නෙමෙයි කෙල්ලොත් ඉන්නවා. දැන් මේ සබරගමු කැම්පස් එකේ තදටම ගිය ප්‍රශ්නයක් නෙමේක. මේ දරුවෝ බොහොම මාරුවෙන් දෙමව්පියෝ දුක් විඳලා අවුරුදු 12ක් 13ක් තිස්සේ දෙමව්පියෝ දරුවන්ට උගන්වන්න කොච්චර දුක් ගැහැටක් විඳිනවද අපේ රටේ? හැම එකාටම සල්ලි නැහනේ නිදහසේ අධ්‍යාපනය කරන්න. හරි මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මානසික ඇරියස් ටික එළියට දාගන්න බැරි වෙච්ච තැන් මුන් කැම්පස් එකට ඇවිල්ලා මුන් මේ ඒරියස් එක කවර් කරගන්නවා. මුන්ට දීපු රැග් එක මං උඹලා ඔක්කොටම කියන්නේ අලුතෙන් විශ්වවිද්‍යාලයට යන්නේ උන්ටයි දැනට විශ්වවිද්‍යාලේ ඉන්නේ උන්ටයි ඉස්සරහට යන්න ඉන්නේ උන්ටයි කියන්නේ තොපි ඔක්කොම කතා වෙලා කොල්ලනේ කෙල්ලනේ තොපි රැග් වෙන්න එපා එකෙක්වත්. එකවර එක කතාවට එක හඬට රැග් වෙන්න එපා. දහස් ගාණක් එකවර රැග් වෙන්නේ නැති වෙනකොට කවුද මොකද වෙලා දීපිය ඔක්කොටම අල්ලගෙන දුවල් පිය පන්න පියව ගහලා උඹලා ඔක්කොම එකවර එක කතාවට එක හඬට හිටපල්ලා රැග් වෙන්නේ නැහැ කියලා. විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයත් මේ රැග් වෙනවට විරුද්ධයි නං. හරිද? කුලපතිවලුත් විරුද්ධයි නං. හරිද? රටේ නීතියක් තියෙනවා නම් මේ මොනවාද රැග් කරන එක මේ නීති විරෝධී දඬුවම් ලැබියකි වරදක් කියලා
තවත් මොනවද කතා කරන්නේ? තවත් මොනවද ඒක කියන්න තියෙන්නේ? ඒකින්ද කරුණා කරලා මේ සියලු දෙනාට කියන්නේ මේ රජයට දැන් මම දැක්කා මේ පෞගිය දවස්වල එකක් යනවා මේ සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා මාරු කරේද අස්ක මාරු කරේ මේ හරිනි අමරසූරියගේ බලපෑමට කියලා මේ හැබැයි එතුමා මේ රැග් වලට සම්පූර්ණයෙන් විරුද්ධයි කියලා. මේ නවකවදේට සම්පූර්ණයෙන් විරුද්ධයි බයත් නැහැ මේ ඕන කෙනෙක්ගෙන් ගේම ඉල්ලලා කොහොම හරි මේ රැග් එක නතර කරනවා කියන මතයේ හිටපු කුලපතිවරයා. ඉතින් එතුමාට එහෙම දේශපාලන බලපෑමක් වුණා නම් ඒක හරි අසාධාරණයි සහ ඒක ගැන හොයලා බලන්න ඕන. හැබැයි මං හිතන්නේ මේ ජාතික ධන බලවේග මේ JVP ආණ්ඩුව ඒ විදිහේ බලපෑම දේශපාලන බලපෑමක් අද වෙනකන් කිසි කෙනෙකුට කරලා නැහැ. අපි දන්න තරමින්. ඉතින් මේකත් කරා කියලා අපි විශ්වාස කරන්නේ මොනවා වුණත් අද මේ දෙමාපියෝ විඳින වේදනාව අපිට දැනෙන වේදනාවට වඩා 100,000 ගුණයකින් මේ දෙමාපියන්ට කොච්චර වේදනාවක් දැනෙනවද නැද්ද? අවුරුදු 20 ගාණක් තිස්සේ දුක් විඳලා ඇති දැඩි කරපු තමන්ගේ දරුවා මේ විදියට ගෙලවැලලා ගන්නකොට මානසික වද වේදනා විඳිනවා දරා ගන්න බැරුව ගෙලවැලලා ගන්නකොට කොච්චර වේදනාවක් මේ දෙමාපියන්ට ඇති වෙන්නේ නැද්ද? ඒ වගේ කී දෙනෙක් නම් මේ පේරාදෙනිය අපි මහනුවර පේරාදෙනිය කැම්පස් එකේ කී දෙනෙක් නම් නැති වුණාද ওই විදියට? සියදිවි නසාගත්තද? ගඟට පැන්නද? කතා ගොඩයි. හැමදාම මේ දේවල් මේ ආකාරයෙන් සිද්ධ වෙනවා නම් මොකද්ද අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ තියෙන ආරක්ෂාව? විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ තියෙන ආරක්ෂාව, මානසික ශාරීරික ආරක්ෂාව මොකද්ද? මේ ආරක්ෂකයන්ස මොනවද කරන්නේ? ඇයි මේවා මෙහෙම කරන්න දෙන්නේ? උඹලට කියන්නේ මම කොල්ලනේ කෙල්ලනේ එකතු වෙලා ගහපල්ලා. එකතු වෙලා විරුද්ධ වෙයල්ලා මේ කැම්පස් එක ඇතුළට යනකොටම උඹලා ඔක්කොම එකතු වෙලා ඇන්ටි රැග් වෙන්නේ නැහැ. හරිද? මේක මානසික නිදහස කියන එක තියෙන්න බෑ. ලෝකේ කොච්චර දුරට දැන් ගිහිල්ලා තියෙනවද? මේ චක්‍ර මේ අපේ මේ ග්‍රහලෝකෙන් එළිය ග්‍රහලෝක ගැන හොය අලුත් දේවල් තොරතුරු හොය ඒවට ඉස්සරහට යන්න උත්සාහ කරනකොට අපේ උන් මේ එහෙම නව නිර්මාණ කරන්න උත්සාහ කරන උන්ට මේ විදිහට මානසික අඩත්ටම් කරලා ඒව නවත්තනකොට අපේ රට යන අත මොකද්ද? හරි කනගාටුවට කාරණයක්. හරි වේදනාවට කාරණයක්. මම නම් කියන්නේ දෙන්න තියෙන හොඳම දඬුවම දෙන්න ඕන. නැවත වතාවක් අනිත්තුම් මේ වැඩේ නොකර ඉන්නවනේ. කොච්චර කරත් අඩු කුලේ පරහැත්ත මේ කැම්පස් වලට එනවා. කොච්චර කරත්. ඒකින්ද මේ අඩු කුලේ කියන එක වැරදියට ගන්න එපා. මානසික රෝගියෝ. කෙලින්ම මානසික රෝගියෝ. මානසික රෝගියොන්ට ප්‍රතිකාර කළ යුතුයි. දඬුවම් දීලා වැඩකුත් නැහැ. හරිද? මානසික රෝගීන්ට ප්‍රතිකාර කළ යුතුයි. නමුත් මානසික රෝගීන්ටත් එහා අසහනකාරයෝ මුන්ගේ පවුල් පරම්පරාවලින් මුන්ගේ දෙමව්පියන්ගෙන් මුන්ගේ පරම්පරාවෙන් එන මානසික රෝගියෝ එකෙන්ම කියන්නේ. එහෙම නැත්තම් මේ ගෑනු දරුන්ගේ පිරිමි දරුන්ගේ මේ ගුද මාර්ගයට බට දාලා ඕ වගේ අසාමාන්‍ය දේවල් යකෝ මොකද්ද මේකේ තේරුම? හරි මේක තනිකර මේ ලිංගික ඇරියස්නේ. මේ තනිකරම කොච්චර මානසික රෝගියෝද? මුන්ට මේවට දඬුවම් දුන්නේ නැත්තම් ප්‍රතිකාර කරේ නැත්නම් ඉදිරියටත් මේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය පුද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනයට මේ දරුවෝ යවන්නේ ගොඩක් වෙලාවට දෙමව්පියෝ බොහොම මාරුවෙන් ණය වෙලා කරලා ඇයි මේ මෙන්න මේ තත්ත්වෙ හින්දා හරිද හැබැයි මට ආරංචි වල තියෙනවා මේ පුද්ගලික විශ්වවිද්‍යාලවලත් මේවා යටින් යනවායි කියලා විවිධ අඩත්තේට්ටම් සිද්ධ වෙනවා කියලා ඉතින් ඒව ගැනත් බලන්න ඕනි මොනවා කරත් කොහොම කරත් කියන්න තියෙන්නේ මම මේ ආණ්ඩුවට කියන පෞගිය ආණ්ඩු කාලකන්ණි ආණ්ඩු ගැන නම් කතා කරලා වැඩක් නැහැ උන්නම් ඕවා ගැන හොයලා බැලුවේ නැහැ ඇත්තටම සමාජයට ඕවා වෙන්න දීලා හරියද දන්නෙත් නැහැ අපි කියනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට අන්තරේටත් මේවා හොයපල්ලා මේවා හොයලා මේවට අවශ්‍ය තීරණ ගනිලා හැබැයි ගොඩක් වෙලාවට කියන්නේ මේ අන්තරෙන් මේ රැග් වලට සම්බන්ධයි කියලා මම විශ්වාස කරනවා එහෙම කරන්න නැතුව ඇති කියලා ඒකින්ද කරුණා කරලා මේවට විසඳුම් දෙන්න ඕන මේ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආණ්ඩුවෙන් විතරයි නේද එහෙම නැතු පෞගිය ආණ්ඩුව වලින් කාලකන්ණි ඇත්ත කරේ නෑ නේවා ඒකින්ද මේ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙනවා මේවට විසඳුමක් හම්බෙයි කියලා අධ්‍යාපන ක්‍රමයේ වෙනස් කරන්න අගමැතිතුමිය හැම වේදිකාවම කතා කරනවා අලුත් අධ්‍යාපන ක්‍රමයේ සහ මේවා වෙනස් ප්‍රතිසංස්කරණය වෙන්න ඕන විදිය ගැන ඒව ඇතුලේ ඉගෙන ගන්න දරුවන්ගේ මානසික සහ ශාරීරික නිදහස ආරක්ෂා වෙන විදියට අවශ්‍ය නීති සම්පාදනය විය යුතුමයි මේ දේවල් සිද්ධ විය යුතුමයි එහෙනම් ජය වේවා බොහොම ස්තුතියි ගිහලා එන්නම්